හායි කොහොමද ඔයාලට? අදත් වෙනද වගේම Life in Color මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම මේ යන්නේ මට ගොඩාක් ලස්සන මතක තියෙන මම ගොඩාක් ආස කරන තැනකට. ඒ යන පාරේ හම්බෙන එක වැදගත් තැනක් තමයි මේ. පහුගිය දවස්වල මෙතන හිටියේ දැවැන්තයෝ ටිකක්. ඒ කියන්නේ අලි. බුද්ධංගල අවට කැලෑවේ ජීවත් වුණු අලි ඇත්තටම මෙතනට ආවේ කුණු කන්න. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක මෙතන එකතු වෙලා තිබුණ කුණු කන්ද සුද්ධ කරා. ඒ නිසා දැන් නම් මෙතනට අලි එන්නේ නැහැලු. ඒ වෙනුවට එයාලා අවට ගම්වලට එනවා කියලා තමයි ආරංචි. ඔයාලා අහලා ඇති බුද්ධංගල පූජා භූමිය ගැන. ඒ පන්සලට යන පාරේ තමයි දැන් අපි මේ යන්නේ. මෙන්න මේ පිට්ටනිය බලන්නකෝ. මගේ අම්මා කියනවා එයාට ආසයිලු මෙතන ගෙදරක් හදාගෙන ඉන්න. එතකොට තාත්තා කියනවා ඔව් හවස් වෙනකොට අලිත් එක්කම ඉන්න පුළුවන් කියලා. ඇත්තටම හවස් වෙනකොට මෙතන ඉන්නේ අලි. ඒ වුණාට මගේ අම්මා තාම අදහස නම් අතහැරලා නැහැ. අද මම තාත්තගේ මහගෙවල් පැත්තේ යන ගමන් තාත්තගේ මහගෙදර අම්පාර වීරගොඩ කියන ප්‍රදේශය තමයි තියෙන්නේ. එතකොට යන මගදී හම්බෙනවා වීරගොඩ වැව. මේ තියෙන්නේ වීරගොඩ වැව. ලොකු වැවක් සහ ගොඩක් පරණයි. අපි තාත්තලා නැන්දලා මාමලා ඔක්කොම පීනන්න ඉගෙනගෙන තියෙන එක වැවක් තමයි මේක. මං කිව්වේ ඒගොල්ලන්ට හොඳට පීනන්න පුළුවන් කියලා. මේ වැවේ මම අහලා තියෙනවා මේ කොනේ ඉඳන් එහා කොනට වෙනකන් ඒගොල්ලෝ පීනලා තියෙනවා කියලා. මම නම් හැබැයි මේක නාලා නැහැ. හැබැයි අම්පාරේ තියෙන ගොඩක් වැව් තියෙනවානේ. ඒ වගේ තවත් එක වැදගත් වැවක් තමයි මේක. මේ පැත්තේ කුඹුරු වලට වතුර සපයන ප්‍රධාන වැවක් තමයි වීරගොඩ වැව කියන්නේ. ගල්ඔය ගඟ හරස් කරලා සේනානායක සමුද්‍රය ආරම්භ කිරීමත් සමග තමයි ගල්ඔය මිටියාවතට අලුත් ජීවයක් ලැබෙන්නේ. එක ජනපදයකට නිවාස 150ක ව්‍යාපෘතියක් යටතේ ජනපද 40කට ආසන ප්‍රමාණයක් ගල්ඔය ප්‍රොජෙක්ට් එක යටතේ ආරම්භ වෙනවා. එතකොට මම දැන් මේ ඉන්නේ මේ පැත්තේ කරන කුඹුරු වලට වතුර ගෙනියන ප්‍රධාන ඇල මාර්ගයකව. මේ ඇලෙන් තමයි ටිකටම අනිත් පුංචි ඇලවල් වලට එතකොට කුඹුරු වලට වතුර අරන් යන්නේ මේ ඇලේ. මයි දැන් වැව් බන්ටක දිගට ආවා. ඇවිදගෙන යනකොට දැන් මේ ඉන්නේ මඩසොරව කියන තැන. මෙතන මොකද්ද වෙන්නේ? මේකෙන් වතුර අරින්න පුළුවන් බැරි. පරණ සොරවනේ. මේක ඒ කාලේ රජ කාලේ නම් තියෙන සොරව කියලා තමයි තාත්තා කියන්නේ. මෙතනත් ඇත්තටම හරි ලස්සන තැනක්. මම ෆස්ට් ටයිම් තමයි ඉතින් ආවේ. මම ඇත්තටම මේ ඇවිල්ලා තියෙනවා කලින්. හැබැයි මේ ඔය සමහර තැන් වලට ඔය දැන් මම කලින් ගියපු තැනට ගිහින් නැහැ. අනිත් තැන් වලට ගිහිල්ලා තියෙනවා. YouTube vlog එකක් කරන්න වුණා ඉතින් මටත් එන්න. කවන්න එහෙම හරි ආවනේ. දැන් මම අපේ තාත්තලාගේ මහ ගෙදරට ඇවිල්ලා තියෙන අතම
වීරගොඩ කියන ප්‍රදේශය තමයි තියෙන්නේ. අම්පාර කියන්නේ ඒක හදපු නගරයක්. දිගමඩල දිස්ත්‍රික්කය කියන්නේ ඉතා ඈත ඉතිහාසයක් තිබුණාට ඩී.එස්.රණක මහත්තයා ගල්ඔය ව්‍යාපෘති ආරම්භ කරත් එක්ක තමයි මේ අම්පාර කියන නගරය ඇතුළෙන් බිහි වෙන්නේ. ඒතර දැන් මගේ තාත්තගේ පරම්පරාව, ඒ කියන්නේ ෆැමිලි එක ආච්චි සීයා කෑගල්ලේ බෙලිගල. එතකොට මගේ අම්මගේ අම්මයි තාත්තයි ආච්චි සීයයි ගල්කිස්ස සහ රත්මලානේ. ඒගොල්ලෝ මේ ගල්ඔය ප්‍රොජෙක්ට් එකේ එක දේවල් සඳහා තමයි ආවේ. මගේ තාත්තා කියන්නේ සීයාවේ ඒගොල්ලන්ට ඉඩම් හම්බෙලා තියෙනවා කුඹුරු කරන්න. ඒතර මගේ අම්මගේ තාත්තා ඇවිල්ලා තියෙන්නේ ගල්ඔය ප්‍රොජෙක්ට් එකේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි සීයා වෙන්නේ. එතකොට අපි අද වෙනකොට මේ ගල්ඔය ව්‍යාපාරේ තුන්වෙනි පරම්පරාව. ඒ කියන්නේ මම නියෝජනය කරන තුන්වෙනි පරම්පරාව. එතකොට තාත්තලා එහෙම ඇවිල්ලා ඉඩම් හම්බෙලා ඒගොල්ලෝ චූටි කාලේම ජීවත් වුණේ මේ ප්‍රදේශයේ වීරගොඩ. මේකට 18 ජනපදය කියලා තමයි කියන්නේ. ඔය විදිහට ජනපද කීපයක්ම තියෙනවා. මේ වීරගොඩට කියන්නේ 18 කියලා. ඉතින් දැන් නම් අපි මේ තාත්තලායි මහගෙදර ඉඩම වගා කිරීම සඳහා දීලා තියෙනවා. ඉතින් අර ඒ දැන් ඒක කරන කට්ටිය තමයි මේ විදිහේ බොහොම ලස්සනට දේවල් හදලා තියෙන්නේ. මට මතකයි ඉස්සර මේ හරිය තිබ්බේ මේ හරක් මඩුවක්. ලොකු හරක් දෙන්නෙක් හිටියා, ලොකු අන් දෙකක් තියෙන. එක්කෙනෙක් සිටු පාටයි. අපි චූටි කාලේ ආවම දකින්නවා කුකුල් කූඩුවක් තිබ්බා. එතකොට මගේ තාත්තගේ පවුලේ 12ක්, ඒ 12 දෙනාම හිටියේ ඒ මහගෙදර. ඉතින් දැන් ඉතින් නිවාඩුවට මෙහෙම ආවට වැඩි වෙන්නේ නැහැ. අතන බොහොම ලස්සන ගමක තමයි මගේ තාත්තා චූටි කාලේ නම් හැදුනේ. ඉතින් අපිත් පොඩි කාලේ ඉඳන්ම මෙහෙට ආවා ගියා. ඒ මතක තාම තියෙනවා. මෙහෙට ආවම ඒවා තාම අලුත් වෙනවා. අතනම හැමතිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න. අම්පාර කියන්නේ බොහොම ලස්සන නගරයක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ ට්‍රැවල් කරද්දී ඒ බකට් ලිස්ට් එකට අම්පාරක් දාගන්න අමතක කරන්න එපා. එදදාස් 952 අවුරුද්දේ තමයි මගේ තාත්තගේ තාත්තා අම්පාර වීරගොඩ ජනපදයට ඇවිත් තියෙන්නේ. සීයලාට ගල්ඔය ප්‍රොජෙක්ට් එකෙන් ගොඩින් අක්කර 2.5ක් සහ මඩින් අක්කර 4ක් දීලා තියෙනවා. ඒකම එයාලා මෙහෙ එනකොට ගෙවල් ආණ්ඩුවෙන් හදලා දීලා තිබිලා තියෙනවා. හැබැයි දැන් නම් මේ තියෙන්නේ ඒ පරණ ගෙදර නෙමෙයි. මගේ නැන්දලා මෙහෙ ආවම හැමදාම අඬනවා. මොකද ඒ තරම් සුන්දර අතීතයක් එයාලට ඒ පරණ මහ ගෙදර තිබිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද මේ පිටිපස්සේ තියෙන ලොකු පුළුන් ගහක්? චූටි කාලේ දවල්ට පුටු තියාගෙන අපි ගහ යට ඉන්නවා. මෙතන හරි කූල්. ඉතින් පොඩි කාලේ ඔය වෙඩින්ස් ඒ කාලේ ගොඩක් ගෙවල් වලනේ ගන්නේ. එතකොට මේ ඔය ගහ යට අනිවාර්යෙන් පුටු දාලා තියෙනවා. ඉතින් දවල් අරුවට ඉන්නෙම මේ පුළුන් ගහ යට. මට මතක තව ඈත තිබ්බා වගේනේ. දැන් තාත්තා මාව මේ එකයි යන්නේ ලිඳ බලන්න. ඉතින් මේ ලිඳ වටේට ගෙම්බෝ හිටියා. මට හරි අප්පි එතකොට පොඩි කාලේ එක. දැන් නම් ඉතින් ගෙම්බෝ නැහැ. අපි බලමු දැන් ඒක කොහොමද තියෙන්නේ කියලා. මෙතන බැම්මක් වගේ තිබ්බ නේද ඉස්සර? මේ සීමල ගහ. මේක තාත්තගේ මහගෙදර මට අමතක වෙන ගහක්. මේක සීනි සීමලා. ඒ කාලේ එක අත්තක් පල්ලෙහාට වෙන්නම තිබ්බා. චූටි කාලේ මම ඒ අත්තේ නිදාගෙන වගේ ඉනවා. නිදාගෙන ඉඳලා සීමලා කඩාගෙන කරගෙන. එච්චරට පල්ලෙහාට කරල් ගොඩාක් තිබ්බා. මේ තාමත් ඒ ගහ ඒ විදිහටම තියෙන දැන් නම් ටික ලොකු අතු කපලා තියෙන්නේ. හැබැයි මේ ගහත් එක්ක මේක නැගලා සීමලා කඩලා අපි ගොඩක් චූටි කාලේ සෙල්ලම් කරලා තියෙනවා. මේ හරිම රස සීමලා තියෙන ගහක්. සීනි සීමලා ගහක් මේක. තාත්තගේ මහගෙදර ඉඳලා ආයමත් එනකොට තමයි මෙතන නැවතුනේ. මහඇලෙන් එන වතුර මේ සොරව්ව හරහා වීරගොඩ වැවට ගින් ඊට පස්සේ ගොවිතැන් කටයුතු සඳහා ඇල මාර්ගවලට ජලය නිකුත් කරනවා.
තියෙන ඒව ටිකක් අමාරුයි. මම ෆස්ට් ටයිම් තමයි තාත්තගේ ගමේ මෙහෙම එකක් දැක්කේ. මම තාත්තගෙන් අහුවා ඇයි මෙහෙම හදලා තියෙන්නේ කියලා. දැන් ගොඩක් අලි එනවලු මේ පැත්තට. ඒ නිසා මේ ගමේ අය එකතු වෙලා තමයි මෙහෙම බැලක් හදලා තියෙන්නේ මේ යන ප්‍රධාන පාරයිනේ. එතකොට අර කවුරු හරි රැට මේක මෙතන ඉන්නවා. එතකොට ඈතින් අදිනවා නම් ඒකෙන් බලාගන්න පුළුවන්නේ. ගම්බි ආරක්ෂා කරගන්න වගා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් මෙහෙම හදලා දෙන්නේ. මම දැන් කීප එකම දැක්කා. ඒකත් හැබැයි මේ අයිඩියා එකක් අර අයිඩියා එකක්. ඊළඟ දවසේ උඩටම නැගලා පෙන්නන්න. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ගල්ඔය ප්‍රොජෙක්ට් එක කියන්නේ තවත් අවුරුදු ගණනාවකට නොනැසී පවතින ව්‍යාපෘතියක්. ඒ තරම් ඉතාම ක්‍රමානුකූලව මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරලා තියෙනවා. දිගමඩුල්ලට ආවොත් ඔයාලට කුඹුරු යායවල් බලාගන්න පුළුවන්. නාන්න ඕන තරම් ඇලමාර්ග තියෙනවා. ඒ හැමදේම එදා දුරදිග බලලා රට කරපු අය ගත්ත තීරණ නිසා ඉතිරි වුණ දේවල්. මුළු ශ්‍රී ලංකාවටම බත සපයන අභිමානවත් ගොවි පරම්පරාවක් ජීවත් වෙන භූමියක් තමයි ගල්ඔය මිටියාවත. ඒ වගේම බොහෝම සශ්‍රීක භූමියක්. එහෙනම් අදත් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. මේක බලලා ඔයාලට හිතෙන දේවල් මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. අපි එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.